Explain myself. Louisiana shit. Murder on the beat. Something y'all to cut up to, you know? Yeah. Hi everyone, welcome back to my channel. If you're new here, I'm Nimsu, and for today's vlog, I'm going on a long trip. I'm taking you guys with me to enjoy the journey, relax, and make some beautiful memories. So let's start this journey. ඉතින් guys අපි උදේ පාන්දර තමයි මේ ගමනට ලෑස්ති වුනේ. මම නම් ටිකක් නිදිමතේ හිටියේ මොකද මට කලින් දවසේ එච්චර නිදි ගියෙත් නැහැ. ඒ වුණාට මට ගමන යනකම් කොහොම හරි අපි අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට යනකම් ඇත්තටම මට නිින්ද ගියේ නෑ. try කරා but නිින්ද ගියේ නෑ. මේ අනේ මන්ද කොහොම හරි අපි ඉතින් highway එකේ තමයි මේ ගමන යන්නේ. ගොඩාක් දුර ගමනක් අපිට නම්. බලන්නකො ලස්සනට ඉර පායගෙන එනවා. ඉතින් අපි දැක්කා කොහොම හරි අපි මේ යන්නේ කොහෙද මුලින්ම කියනවද ඒක කොහොමත් මම thumbnail එකේ දානවනේ අපි යන්නේ හම්බන්තොට. ඉතින් මේ යන්න කලින් අපි සර්විස් ඒරියා එකකින් පොඩ්ඩක් උදේට කන්න දෙයක් ගන්න බැලුවේ. අපි මේ ගමන යන්නේ තනියම නෙවෙයි. අපි මේ ගමනනේ ස්පෙෂල් ගෙස්ලා 3 දෙනෙක් එක්ක. ඒ තමයි මගේ අක්කිගේ බබාගේ ස්කූල් එකේ එයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ගේ ෆැමිලි එකත් එක්ක. ඉතින් ඒක අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක්. අපි එහෙම ඇත්තටම එයාගේ යාළුවෙක්ගේ ෆැමිලි එකත් එක්ක අපි එහෙම ට්‍රිප් එකක් ගිහිල්ලා නැහැ මං හිතන්නේ. හරිම හොඳ ෆැමිලි එකක් අපේ වයිබ් එකට සෙට් වෙන. ඉතින් අපේ මුළු ට්‍රිප් එකම ෆුල් ජොලි අපි ගිහින් ආවා. කොහොමරි අපි උදේ පාන්දර මේ ක්ලිප් එක ගත්තෙත් 5:55ට ඒ වෙද්දි 6 වගේ වෙද්දි අපි කොහොමත් සර්විස් ඒරියා එකට ඇවිත් හිටියේ. මේ ඉන්නේ මේ තමයි මගේ සුදු බේබි යාළුවා. එයාගේ නම ෂේලි. එයා හරිම කියුට්. මේ ඉන්නේ අපේ අක්කයි. ඉතින් උදේට පොඩි දෙයක් කාලා අපේ අම්මා පැටිස් වගේකුත් හදලා දුන්නා උදේ පාන්දර නැගිටලා. අනේ පව්. ඒවා අපි ඔක්කොම කෑවා. ඒ නිසා හොඳයි. කොහොම හරි ඊට පස්සේ ආය අපි ගමන යන්න පිටත් වුණා. බලන්න guys මේ අහසේ ලස්සන වලාකුළු. මගේ හොඳම යාළුවත් අහසේ මෙහෙම අහසේ පික්චර්ස් ගන්න. හරිම ලස්සනයි. කොහොමරි අපි සූරිය වැව කියන එක්සිට් එකෙන් තමයි එක්සිට් උනේ. ඊට පස්සේ මම පොඩ්ඩක් ඉක්මනට රෙඩි වුණා. පොඩ්ඩක් මේකප් එකක් දාගෙන මේකප් කියන්නේ ලොකුවට නෙවෙයි චුට්ටක් ඩේ ටු ඩේ දාන්න විදියට එහෙම මම ලොකුවට මේකප් දාන්නේ නෑ. මම ළඟදී ඉඳන් තමයි ඒකත් පටන් ගත්තේ. නැත්තම් ලිප්ස්ටික් විතරයි යූස් කරේ. දැන් නම් පොඩ්ඩක් මේකප් දානවා හිතුණ ගමන්. නැත්තම් නම් ඉතින් ලිප්ස්ටික් උත් නැතුවත් යනවා සමහර වෙලාවට පේනවනේ. ඊට පස්සේ ඉතින් මම මගේ තියෙන ක්‍රීම් ඔක්කොම ගාගෙන සන් ක්‍රීම් ගාගෙන මොකද හම්බන්තොට කියන්නේ ගොඩක් අවුවා යමු. මම සන් ක්‍රීම් වර්ග දෙකක් ගෙනිච්චා. මේකක් ඒක ගොඩක් හොඳයි. ඇත්තටම මේ වැඩි කලුන් නෑ මේ ට්‍රිප් එක ගිහලා එනකොට. දැන් මම මේ ට්‍රිප් එකකින් ඇවිල්ලා මේ වොයිස් කරන්නේ. ඉතින් ඇත්තටම මේ එහෙම ලොකුට කලුනේ නෑ. මම කොහොමත් මගේ ඔයිලි ස්කින් එකක් තියෙන්නේ. ඔයාලට කියන්න guys මට සන් ක්‍රීම් හරියන්නේම නෑ. ඒ කියන්නේ මේ
ඇත්තටම මං වගේ පිම්පල්ස් හැමතිස්සෙම එන ඔයිලි ස්කින් එකක් තියෙන අයට මං හිතන්නේ සන්ක්‍රීම් එක යූස් කරන්න බැරිද මන්ද මේ මට විතරද කියලාවත් මන් දන්නේ නැහැ. මං හිතන්නේ මට විතරද දන්නෙත් නැහැ. කොහොමයි මේ හැබැයි මෙන්න මේ බ්‍රෑන්ඩ් එක නම් මට සෙට් වුණා. මේ කියන්නේ තාම නම් මොකුත් අවුලක් වුණේ නැහැ. මං වැඩි කල් යූස් කරලා නැහැ. කොහොමයි ඒ කලින් පෙන්නපු දෙකම සන්ක්‍රීම් ඊට පස්සේ මේ අර ෆවුන්ඩේෂන් ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් යූස් කරේ මම. ඊට පස්සේ පවුඩර් කරා. ලොකු දෙයක් නෑ. ඉතින් පොට්ටක් පවුඩර් කරා. චුට්ටක් කපාට වැඩි සමහර වෙලාවට මේ කියන්නේ පොඩ්ඩක් වැඩි වුණොත් තමයි ලික්විඩ් එක. අවුලක් නෑ ෂේප්. ලිප් බාම් ඊට පස්සේ මට රෙකෝඩ් කරන්න අමතක වෙලා කොහොම හරි මම ලිප්ස්ටික් දාලා තියෙනවා මොනවාද ෂැඩෝ දාලා ඊට පස්සේ මට අන්තිම ලුක් එක ගන්න තමුණා සෝරි. ඊට පස්සේ අපි ආවේ ඉස්සලාම බර්ත් පාක් එකට. මේ මගේ ෆස්ට් ටයිම් බර්ත් පාක් ආව. මේම එක්ස්පීරියන්ස් එකක් මම වෝටර් වර්ල්ඩ් එකේ බර්ඩ්ස් ඉන්නවද කියලා මට මතක නෑ. ඇත්තටම මට මතක නෑනේ. අනේ කාට හරි මතක නම් කමෙන්ට් එකක් දාන්න. වෝටර් වර්ල්ඩ් එකේ ඉන්නේ මාළු විතරයි. ඕ හරි ඒක වැඩක් නෑ. කොහොම හරි අපි උදේම ආවා. හරිම ෂෝක් ගයිස්. මෙහි ඇත්තටම මේ මම නම් කැමතියි. මේ බානුක ලස්සන මේ බර්ඩ්ස් වල ගොඩාක් හිටියේ. ඇත්තටම මට සමහර අය රෙකෝඩ් කරගන්නත් බැරි වුණා. ගොඩාක් කට්ටිය හිටියා. මම පුළුවන් මට දකින්න හැම කෙනා වගේම මේ රෙකෝඩ් කරලා බලනකො මෙයාලගේ මේ ඉන්න විදිය සමහර අය ටොකු අයිනවා. සමහර අය වතුර බොනවා. හරිම ස්වීට්. මේ බලන්නකො මෙයාව නම් මම මේ දැක්කමයි මේ කවුද අනේ කොණ්ඩේ හදලා තියෙන උඩට ෂෝක්. ඒ වගේ අමතෝමතයි ගොඩක් හිටියා. මම හිතන්නේ දැකලා නැති අයත් හිටියද මන්ද. මේ ට්‍රිප් එකේ ගයිස් ස්පෙෂලි මේ ට්‍රිප් එකේ මම වැඩිපුරම දැක්ක සත්තු තමයි සතා තමයි මොනරා. සුදු මොනරෙක් නෙවෙයි මේ මෙයා නසුදුයිනේ. මේ අර ශ්‍රී ලංකන් අපේ ඉන්න මොනරා. එයාව මම දකින්න ඇති ගොඩක් පාරක්. මට ඉස්සරහා බ්ලොග්ස් වලත් මොනරු ගොඩක් ඉඳි. මේ බලන්නකො මේ අර එළියේ ඉන්න මොනරයි ඇතුළේ ඉන්න මොනරු ටිකයි මේ ඩිස්කස් කරනවා මොන හරි. ඔයා කොහොමද කියලා වගේ. මේ බලන්නකො මේ පැරට් වගේ මැකෝ නේද මෙයාට කියන්නේ. මෙයාලත් මේ බ්‍රසීල් වල තමයි අලගේ. මම දැක්ක අර බෝඩ් එකේ දාලා තියෙනවා. අර රියෝ ෆිල්ම් එකේ ඉන්නේ ගයිස් අර එයාලා. මේ බලන්නකො එයා අපිට මේ පේන්නම මෙහෙම මේ පිල් ටික ඔහොම විහිදලා තියෙනවා. පත් ෂෝක් නේ. සෑහෙන මොනරු ඉන්නවා හම්බන්තට මං හිතන්නේ. මේ බලන්න ස්ට්‍රිච්ලා. මේ යාලා නම් මේ හැබැයි නොපුරුයි වගේ යාලා නම්. කල දැක්කම පොඩ්ඩක් මූණ පොඩ්ඩක් කැතයි සෝරි මම එහෙම කිව්වට. මේ ඇත්තටම හරිම ෂෝක් ඉතින්. ඇත්තටම බබාලට වගේ අපිට උනත් හොඳයි. ගොඩක් ඉතින් බලන්න දේවල් තියෙනවා. මේ බලන්නකො මේ කලගොයානේ. කලගොයා එයාලා ගොඩාක් හිටියා. මේ හැමතැනම හිටියා. පාරේ අපි මේ වාහනේ යද්දිත් පාරේ පයින් හැමතිස්සෙම. මේ ලන්ච් මේ බ්‍රෙක්ෆාස්ට් ටයිම් එකේද මන්ද අපි ආවේ. හැමෝටම කන්න දාලා තිබ්බේ. මේ බලන්න ඕනේ මේ ඔලගේ ලස්සන ඇත්තටම ලස්සනයි නේද? හරිම ලස්සනයි. මෙයා ගයිස් අමුතු සද්ද දාන කෙනෙක්. කාලා සද්ද දානවා. එයා බය කරන් ඉන්නේ කට්ටිය මං හිතන්නේ. බානකෝ එයා ඔලුවන. මේ බලන්න. මේත් ඔස්ට්‍රිච්ලා. අරේලත් ඔස්ට්‍රිච්ලා නේද? ඒකේ වර්ග දෙකක්ද කොහෙද? මේ බලන්න මේ ගහගන්නවද මේ? මේ යාලා හරිම කැතයි. මේ බලන්න. යාලා හරිම අමුතුයි. මම දැකලා නෑ. මේ වල් ලස්සන මල් තියෙනවා.
ඒ මල් ගොඩක් ලොකුයි. මේ තමයි තෙදෂී ඇන් ශේලි. එයාලට හරිම ෆන් ඉතින්. බෙස්ට් ෆ්‍රෙන්ඩ් එක ට්‍රිප් එකක් යන එක කොච්චර ෂෝක්ද නේද? මට මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් එකත් මතක් වෙනවා. මේ බන්තාරාවෙක් මෙන්න බිත්තර ගයිස්. මෙයාලගේ බිත්තර මේ මෙයාලා කවුද කියලා මම දන්නේ. මෙයා කවුද කියලාත් මම දන්නේ නැහැ. මට එයාව බලන්නත් බැරි වුණා නම මොකක්ද කියලා. එයා කවුදද? මෙන්න මෙයා බලන්නකො කරන වැඩේ. මෙයා ගල් කැටයක් එක සෙල්ලම් කරනවද කොහෙද? එයා ගල් කැටය අරගෙන මම කවුරුරි මේක දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න මේ මොකද කරන්නේ කියලා. ඇත්තටම මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ආවා බර්ත් අල්ලන්න. මේ බලන්න. ඔයාලට කියන්න ගයිස් මම සෑහෙන්න බය වුණා මේ වැඩේට. මේ කියන්නේ මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකනේ. මම මීට කලින් මෙහෙම ඇවිල්ලා තිබුණේ නැහැ. මම එයාලා මෙහෙම අල්ලලා තිබුණෙත් නැහැ. කොහොමාරි එයාලා එතන ඉන්න එක්කෙනා අපිට දෙනවා මේ මොන හරි සීට්ස් වගේක්. ඒවා අපේ අතට ඔළුවට ඇඟට තියලා දානවා. ඊට පස්සේ මේ එයාලා ඔක්කොම ඇවිල්ලා අපේ ඇඟේ වහනවා. ඊට පස්සේ යාලා සමහර අය හපනවා. අපේ ඇඟිලි හපනවා, අත හපනවා. මම සෑහෙන්න මේ try කරා ෆොටෝස් ගන්න. මේ සෑහෙන්න මට රිදුනා. ඔය පේනවනේ මගේ ඔළුවේ හැමතැනම වහනවා. ඒ කියන්නේ යාලා පිළිවෙලක් නැතුව වහන ගත්තා. ඊට පස්සේ අපි ආයේ රීටේක් එකක් ගත්තා. කොහොම හරි මේ යාලා හැබැයි හරිම සද්දේ. මාරම සද්දයක්, පුදුම සද්දයක් තියෙන කන රිදෙනවා. ඒ තරම් සද්දේ. හැබැයි ඉතින් හරිම ෂෝක් ඉතින්. ඒ එක්ස්පීරියන්ස් එක ගන්නත් ඕනේ ඉතින්. මේ අපේ තෙදෂි බබා නම් ගොඩක් බය වුණා. එයා මේ බලන්නකො ඔළුවේ වහලා තියෙන කැප් එක දාගෙන ඉඳලත් එයා ගොඩක් බය වුණා. කොහොම හරි පික්චර්ස් එකක් ගත්තා එතන ලස්සන. ඔයාලට මගේ මේ ගත්ත මේ ට්‍රිප් එකේ පික්චර්ස් එහෙම බලන්න ඕන මගේ ඉන්ස්ටා එකටයි Facebook එකටයි TikTok එකටයි යන්න. ඒකේ වෙන ඒවා තියෙනවා. YouTube දාන්නේ නෙමෙයි ඒකේ දාන්නේ. කොහොම හරි පස්සේ නම් සෙටල් වුණා මම එයාලත් එක්ක. ඊට පස්සේ ෆොටෝස් ගත්තා ටිකක් ලස්සන. මුලින් ගහපු ඔක්කොම ටික කැතයි ගයිස්. ඊට පස්සේ ආයේ ගන්න ඕනේ කිව්වා. එතන හිටපු එක්කෙනත් මේ හරිම හොඳයි. එයා කොච්චර වෙලා ගියත් අපි ඔක්කොටම ෆොටෝස් හොඳට ගහලා දුන්නා. ඊට පස්සේ අපි එතනින් ආවා. මේ බලන්න ගයිස් මෙයා මාර විදියට කෑ ගහන මේ උගුරු පුම්බන හැටි බලන්නකො. මම ඒක දැක්කමයි. ඇත්තටම මෙයාලා අපිට ඇත්තට අපි දකින්න නැති දේවල් කොච්චර තියෙනවද මේ ලෝකේ. මේ ඉන්නේ අපේ ගර්ල්ස්ලා දෙන්න. එයාලා නම් ෆුල් හැපි එකේ ඉන්නේ ඉතින්. මේ බලන්නකෝ ගයිස් අර මේ කුරුල්ලෝ මගේ අත්තට කරලා තියෙන දේ කියන්නේ දැනුත් මගේ ඒ පාරවල් තියෙන පොඩ සීලා මුළු අත් එකම. ඒ කියන්නේ එයාලා හිතර කරන්න දෙයක් නෙවෙයි. ඉතින් හැටෙනේ ඉතින් පව් ඒ වුණාට කමක් නැහැ. ඒකත් එක්ස්පීරියන්ස් එකක්නේ. මේ බලන්නකෝ ගයිස් මේ අපි එදා ගියේ පළවෙනි තැනේ කොහොම හරි එදා මේ පොය දවසනේ නේද? පොය දවස නෙමෙයි. කොහොම හරි මේ දන්සලක් තිබ්බා. අයිස්ක්‍රීම් දන්සලක් කන්නේ පව් ෂෝක් කන්නේ. ඊට පස්සේ අපි දවල්ට කන්නාව හොඳ ස්පොට් එකක් හම්බුණා අපිට හම්බන්තොට. ඒකේ නම මට මතක නෑනේ. මේ අයියෝ රුහුණු රෙස්ටුරන්ට් හරි මොකක් හරි. ඇත්තටම එතන මාර හොඳයි. එතන මං හිතන්නේ තියෙනවා චයිනීස් රෙස්ටුරන්ට් එකක් and ඉන්දියන් රෙස්ටුරන්ට් එකක්. අපි ගියේ චයිනීස් රෙස්ටුරන්ට් එකට. මං හිතන්නේ ඔතෙන්ටික් හොඳම චයිනීස් ෆුඩ්ස් එතන තියෙනවා. අපි මේ ඇත්තටම රසයි. මේ බලන්නකො එතන යාළගේ කලෙක්ෂන් එක මේ හරිම ලස්සනයි. ගොඩක් තිබ්බ කලෙක්ෂන් එක. මම හැම එකම වීඩියෝ කරා. මේ ඉන්නේ අපේ ගෲප් එක. අපි කට්ටිය තමයි ගියේ. මේ ඉන්නේ මම. අහනකෝ ගයිස් මම සමහර වචන පැටලෙනවානේ. ඔයාලා ඒක හිතන්න එපා. මේ ඉක්මනට හදා ගන්න. මේ ටොම් යම් සුප් එක ඒක මේ
හරිම හෙවි පෝෂන් එකත් වෙන. ඒ කියන්නේ ඇත්තටම එතන මේ පෝෂන් එකත් හොඳයි, සර්විස් එකත් හොඳයි. රුහුණු රිසෝට් නේ ඔය ටී-ෂර්ට් එක ගහලා තියෙන්නේ. ඇත්තටම එතන හොඳයි. මං හිතන්නේ හම්බන්තොට ඉන්න කට්ටිය ඉන්නවනම් කමෙන්ට් කරන්න. එහෙම අය නම් මගේ YouTube එකේ නැද්ද දන්නෙත් නෑ. ඇත්තටම එතන ගොඩක් හොඳයි. මේ ඒ වෙලාවෙත් ගොඩ කීප දෙනෙක් හිටියා එතන. ඇත්තටම මේ ටේස්ට් එක ඇත්තටම හොඳයි. මේ ප්‍රොමෝෂන් නෙමෙයි. ඉතින් මගේ මොන ප්‍රොමෝෂන්ද? මම මේ ඇත්තටම ඔනස් රිවිව් එක දෙන්නේ. මේ බලන්නකො මෙතන සර්පෙක් කියලා බෝතලයකට දාලා තියෙන්නේ. එයාලනේ මේ වෙන්නේ. මේ බලන්නකො මෙයාලගේ කලෙක්ෂන් එක මේ ගොඩාක් මම හිතන්නේ මේ මෙතන සෑහෙන කලෙක්ෂන් එකක් තියෙනවා. මම නම් දැකලත් නැහැ මේක සමහර. මේ බලන්න මේ පොඩි ෂෝක් නේ. ගයිස් මෙන්න මේ බෝතලේ මේ 4.5 ලීටර්ස් තියෙන ලොකු බෝතලයක්. මම දැක්කම එහෙම එකක්. මේ බලන්න එයාලගේ පොඩි ඕනමන්ට්ස් තියලා ඒ ලස්සනට එයාලා ඒ රෙස්ටුරන්ට් එක හදලා තියෙනවා. මේ වයින් කලෙක්ෂන් එකක් නේ. So guys, that's it for today. Part 2 of this trip is coming soon, so stay tuned. Thank you so much for watching my video, and don't forget to like and subscribe my channel and follow my all social media. Last but not least, see you in another video. Bye bye.